සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් තබිඩ්ඩා channel එකට ඔබ ආදරයෙන් සාදරයෙන් අදත් පිළිගන්නවා. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ජපානයේ ගැන නොදන්න දේවල් ඕගොල්ලන්ට මම තබිඩ්ඩා හරහා ප්‍රකාශ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අදත් ඊටමත්ම රසවත් මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. අද කතා කරන මාතෘකාව තමයි මේ පචින්කෝ නැත්නම් ජපානයේ සූදුව සම්බන්ධයෙන්. ජපානයේ සූදුවට සම්බන්ධව ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවන් තුනක් නියෝජනය කරනවා. එක තමයි කෙයිබා, දෙක තමයි කෙයිරි, තුන තමයි කියෝතෙයි කියන ක්‍රීඩාවන්. ඉතින් මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් කෙයිබා කියන්නේ හෝස් රේසින්, එතකොට කෙයිරින් කියන්නේ බයිසිකල් රේසින්, කියෝතෙයි කියන්නේ බෝට් රේසින්. ඉතින් ඔය වගේ ප්‍රධාන තුනක් නියෝජනය කරනවා ජපානයේ. ඉතින් මෙහිදී ජාතික හා නාගරික රජයන් විසින් අවසර දී ඇති ඉසව්වලට හැර සූදුව ජපානයේ තහනම්. ඒ අතර මේ කෙයිබා නැත්නම් අශ්ව රේසින්, කෙයිරින් නැත්නම් බයිසිකල් රේසින්, කියෝතයි නැත්නම් බෝට් රේසින් කියන ප්‍රධාන ඉසව් තුන සුළු බව දක්නට ලැබෙනවා. ජපාන් රේසින් සංගමය නමින් හඳුන්වන ලබන පොදු සමාගමක් විසින් මේ කෙයිබා නැත්නම් අශ්ව රේසින් කියන ක්‍රීඩාව කළමනාකරණය කරනවා. කෙයිබා හෙවත් අශ්ව රේසින් මෙම ක්‍රීඩාව තරුණයන් මෙන්ම තරුණියන් අතරද නැත්නම් කාන්තාවන් අතරද ජපානයේ ඉතාමත්ම ජනප්‍රියත්වයකට පත් වෙලා තියෙන සූදුවක්. කෙයිරින් යනු බයිසිකල් කරුවන් දාවන බයිසිකල් වල ස්ථාන සඳහා තරඟ කරන පහපැති තරඟයකි. කලින් තීරණය කළ දුරක් ළඟාවීමට වට ගණනාවක් ඕවලාකාර මාර්ගයක් වටා ගමන් කිරීම මෙහිදී සිදු කරයි. 1着でゴールを先頭で通過したかと思われますが、五条選手が3番手は5番の吉田、3番清水は5番手、1番脇本は遠く7番手、5番手から3番清水がスパート、最終周回飛ばす9番新山、2番成田、北のライン先頭2番手、まくり上げ3番新山全体接近、2番の成田がブロック、まくり1番の脇本優太、3個のカーブ捉えた1番の脇本、乗って4番の山田、4コーナーから直線、1番脇本先頭追っていく4番山田、1番脇本優太先頭に1番4番3着9番新山。නාගරික ආණ්ඩුව 1948 සිට කෙයිරින් ධාවන තරඟ පවත්වමින් සිටී. 1952 සිට පවත්වනු ලබන බෝට්ටු ධාවන තරඟ ඉසව්වලදී මීටර 600ක ධාවන පතයක් වටා වාමාවර්තව වට තුනකට වඩා වැඩි කාලයක් ස්ථානගත කිරීම සඳහා බලබෝට්ටු 6ක් තරඟ කරයි. さあトップに戻ってきたのは6号艇の長尾もか水陣祭へ向かって5艇進抜け出した。මේ කෙසේ වෙතත් මේ සූදුව සමාජයට එන්නට පෙර විවිධ රජයන් විවිධ සමාජයන් එකතුව විවිධ තර්ක විතර්ක ගොඩනගලා තියෙනවා. ඉතින් සූදුවෙන් සමාජයට හොඳක් වෙන්නේ නැහනේ. ඒ වගේම සමාජ ජීවිතයට හොඳක් වෙන්නේ නැහනේ. ඉතින් වර්තමානයේදීත් ඒ ප්‍රතිඵල හොඳට පේන්න තියෙනවා. ඉතින් මේවා ගොඩාක් මේවට සම්බන්ධ වෙන අයගේ ආර්ථිකයට දැඩි පහරක් මෙම සමාජ ජීවිතයට ඒ වගේම තමයි සංස්කෘතියටත් වර්තමානයේදී විවිධ බලපෑම් එල්ල වෙලා තියෙනවා. හේතුව සූදුව මගින් දුප්පත්කම වැඩි වෙනවා. ඉතින් මුදල් භාවිතය නිසා මිනිසුන්ගේ ජීවිතයට වෙන මානසික ආතතිය මෙන්ම හානිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රීඩාවලට ඔබත් ජපානයේ ඉන්නවා නම් ඔබත් ලෝකේ කොහේ හරි ඉන්නවා නම් සූදුව කියන එක හරිම භයානකයි. ඉතින් ඒකට සම්බන්ධ වෙනවා නම් ගොඩාක් කල්පනා කරන්න. ඔබ සමාජයේ මොන තරාතිරමක හිටියත් සූදුව කියන්නේ ඔබේ ජීවිතයේ පැවැත්මේ අවසානය විය හැකියි. එහෙනම් යාළුවනේ ඔන්න අද අපි පචින්කෝ ගැන කතා කරේ. නැත්තම් සූදුව ගැන කතා කරේ. ඉතින් අලුත් වීඩියෝ එකක් ඕගොල්ලන්ට ඉස්සරහට එනතුරු අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් මාතෘකාවක් අරගෙන අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.